බ්‍රික්ස් බිල් එක පාවිච්චි කරලා WordPress වලින් වෙබ්සයිට් එක හදද්දී බ්‍රික්ස් බිල් එකේ මම වෙනස් කරන settings මොනවද කියලා මේ වීඩියෝ එකකින් මම කතා කරනවා. ඒ වගේම තමයි මේක වීඩියෝ සීරීස් එකක්. මේ වීඩියෝ සීරීස් එකේ මම ඔයාලට පෙන්නනවා කොහොමද බ්‍රික්ස් බිල් එක පාවිච්චි කරලා මෙන්න මේ වෙබ්සයිට් එක මුල ඉඳන් හදන්නේ කියලා. මේක ඇත්තටම Figma වෙබ්සයිට් ඩිසයින් එකක්. මම මේ වීඩියෝ සීරීස් එකටම ඩිසයින් කරපු. මොකද මට ඕන වුණා නිකන් ඔයාලට මේ ටියුටෝරියල් එක වීඩියෝ සීරීස් එකක් විදිහට අරන් එනවට අමතරව ඇත්තටම ඔයාලටත් මං එක්කම මේ වෙබ්සයිට් එක බිල් කරන්න අවස්ථාව ලබා දෙන්න. මොකද මේ විදිහට අවුරුද්දේ පේජ් බිල් එකක් ඉගෙන ගද්දී අපි වීඩියෝ සීරීස් එක නිකන් බලන් හිටියොත් ඒ වෙලේ හිතෙනවා ඔක්කොම තේරුණා කියලා. හැබැයි අපි පස්සේ ඇත්තටම වැඩ කරන්න යද්දී හරියට පැහැදිලි වෙලා නැහැ. ඉතින් හොඳම දේ තමයි ප්‍රැක්ටිකලි බිල් කරන එක සයිට් එකේ ඉගෙන ගන්න ගමන්. ඉතින් මේ ඩිසයින් ෆයිල් එක Figma ඩිසයින් ෆයිල් එක මම ඔයාලට දෙනවා. ඊට අමතරව මේකේ හැම ඉමේජ් එකක්ම අයිකන් එකක්මත් මම ඔයාලට දෙනවා. ඔයාලට ගන්න තියෙන පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් තියෙනවා. ඒකෙන් ගිහිල්ලා මේ resources folder එක download කරගන්න. එතකොට ඔයාලටත් පුළුවන් මම එක බිල් කරන්න මේ සයිට් එක බ්‍රික්ස් බිල් එක පාවිච්චි කරලා. ඉතින් මම highly recommend කරනවා මේ විදිහට ඔයා බ්‍රික්ස් බිල් එක ඉගෙන ගන්න කැමති ඉන්නවනම් වීඩියෝ සීරීස් එක බලන ගමන් ඇත්තටම ඔයත් මේක බිල් කරන්න. එතකොට ඔයාලට වඩා ඉක්මනින් බ්‍රික්ස් බිල් එක පාවිච්චි කරලා මේ විදිහේ වෙබ්සයිට් හදන හැටි ඉගෙන ගන්න පුළුවන් වෙයි. හරි. එහෙනම් අපි මේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේක ඇත්තටම. මොකද මම කලින් වීඩියෝ එකක් ගෙනාවා. ඇයි මම බ්‍රික්ස් බිල් එක රෙකමන්ඩ් කරන්න කියලා WordPress වලින් ප්‍රොෆෙෂනලි වෙබ්සයිට් හදනවා. හරි. ඉතින් මේ පළවෙනි වීඩියෝ එකේදී මට ඕනි මුලින්ම අපි බ්‍රික්ස් ඉන්ස්ටෝල් කරාට පස්සේ වෙනස් කරන්න ඕනේ settings මොනවද කියලා කතා කරන්න. හරි. මං ඉන්නේ අලුත් WordPress installation එකක. මේකෙත් මුකුත් මං කරලා නැහැ. plugins මොනවත් activate කරලත් නැහැ. අපි මුලින්ම එනම් Bricks install කරලා පටන් ගමු. ඉතින් ඔයාලා දන්නේ නැති මම කලින් වීඩියෝ එක බැලුවා නම් Bricks build එක කියන්නේ ඇත්තටම plugin එකක් නෙමෙයි theme එකක්. ගොඩක් වෙලාවට අපි Elementor වගේ page builders ගත්තොත් ඒවා plugins විදියට එන්නේ. නමුත් මේක theme එකක්. ඉතින් අපි themes add new වලට ඇවිල්ලා මේක install කරගන්න ඕනේ. අපි Bricks builder එකට log වෙමු. මම මගේ Bricks build account එකට log වෙලා download කරගන්නවා theme එක. ඒ වගේම download child theme කියලා තියෙනවා. child theme එකත් මම download කරගන්නවා. ඉතින් ඔයා Bricks build එක තාම අරගෙන නැත්නම් ඔයාට ඒ site එකට ගිහලා බලන්න පුළුවන් pricing කොහොමද කියලා. ඒ වගේම ඔයා ඉගෙන ගන්න නිකන් try කරලා බලන්න ඕන නම් අපේ community එක තියෙනවා web design academy community එක. ඉතින් මේ community එකට join වෙන්න මම link එක description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ තුෂාර දිසානායක කියලා තියෙන නමින් ඉන්නේ මම. මට message එකක් දාන්න. අපි මොන හරි කරමු එකට. හරි. දැන් මම download කරලා තියෙන අපේ theme එක මම upload දීලා සාමාන්‍ය විදිහට theme එක manually upload කරන විදිහට upload කරගන්නවා. මුලින්ම අපේ Bricks theme එක child theme එක නෙමෙයි install කරගමු. ඉතින් මේක දන්නවා ඔයාලා කොහොමද කරන්න කියලා. නමුත් මට පොඩ්ඩක් පෙන්නගෙන යන්න උනා මේක වීඩියෝ සීරීස් එකක් නිසා. මම මේක activate කරන්නේ මට child theme එක තමයි activate කරන්න ඕනේ. එහෙනම් මම child theme එක upload කරගන්නවා. install child theme එක මම activate කරනවා. හරි. දැන් මම appearance themes වලට ආවම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Bricks main theme එක තියෙනවා. ඒකේ child theme එකත් activate වෙලා තියෙන්නේ. අනිත් තියෙන default themes අපිට අවශ්‍ය නැහැ. හරි. දැන් අපි අපේ Bricks build theme එක install කරගෙන තියෙන්නේ. මේක හිතන්න එපා. මේක locally මම run කරන WordPress setup එක නිසා මේ error message එකක් වගේ එකක් පෙන්නන්නේ. මුලින්ම අපි license activate කරගමු. activate license. හරි. අපි දැන් Bricks build theme එක install කරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට වම් පැත්තේ අපිට Bricks යටතේ options කිහිපයක් බලා ගන්න පුළුවන්. ඉතින් Bricks build එකට අලුත් කෙනෙක් නම් මේ විදිහට තමයි අපිට options ලබා දෙන්නේ. ඒ වගේම අපි page එකකට එහෙම ගියොත් මේ විදිහට edit with Bricks කියලා දැන් අපිට බලා ගන්න පුළුවන්. Bricks build එකකින් මේ page එක edit කරන්න. මම එනවා Bricks කියන එකට. ඊට පස්සේ එනවා settings වලට. ඉතින් මේ වෙනස් කරන settings ටික මම හැම WordPress installation එකකදීම මුලින්ම කරනවා. දැන් ඇත්තටම අපි වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට වෙබ් ඩෙවලොපර් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් අපි නිතරම අලුතින් WordPress installations කරන්න ඕන අලුත් වෙබ්සයිට්ස් වලට. එතකොට මේ settings ටික හැම වෙබ්සයිට් එකකදීම හැම පාරම කරන එක තේරුම් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ එක WordPress installation එකක් setup කරලා ඒකේ මේ settings ටික ඔක්කොම අපිට අවශ්‍ය විදිහට setup කරලා තියෙනවා. ඊට පස්සේ අපි අලුතෙන් website එක build කරන්න යද්දී ඒක duplicate කරලා තමයි අරගන්නේ. නමුත් මුලින් ඉගෙන ගද්දී මුලින් ටිකක් හැම සයිට් එකම මේ විදිහට manually කරන එක හොඳයි. එතකොට වඩා settings ටික හුරු වෙනවා. හරි. මුලින්ම general settings අප බලමු. ඉතින් අපිට වැදගත් වෙන settings කිහිපය විතරයි මම කතා කරන්නේ. හැම දෙයකටම යන්නේ නැහැ. මොකද අපි මුලින් මෙහෙම දැක ඉගෙන ගද්දී අපිට අවශ්‍ය දේවල් ටික තමයි මුලින්ම focus කරන්න ඕනේ. නැත්නම් වැඩි boring වෙනවා. හරි. post types අපිට pages තමයි edit කරන්න ඕනේ. අපිට අවශ්‍ය අනිකුත්
WordPress වල තියෙන post types වලට enable කරන්න පුළුවන් Bricks builder එක. ඊළඟට block editor එක ඒ විදිහටම තියන්න ඒව ගැන දැන් හිතන්න අවශ්‍ය නැහැ. ඊළඟට SVG uploads වැදගත්. මේක මම administratorට enable කරනවා. SVGs කියලා කියන්නේ අපි website එකට logo එකක් වගේ upload කරද්දී SVG image format එකෙන් upload කරනවා නම් හොඳයි. එතකොට අපි logo එකේ quality එක හොඳට තියාගන්න පුළුවන්. ඊට අමතරව අපි එක elements වගේ add කරද්දී example එකක් විදිහට මෙතන smile වගේ element එකක් තියෙනවා. මෙතන star element එකක් තියෙනවා. මේ වගේ දේවල් වලට අපි SVG තමයි ගොඩක් වෙලාවට use කරන්නේ recommend කරන්නේ. ඉතින් SVGs administrator විතරක් enable කරන්න. ඊළඟට මෙතනදී අපිට options කිහිපයක් තියෙනවා. මෙතනින් අපි disable bricks SEO meta tags කියන එක enable කරමු. disable bricks open graph meta tags කියන එකත් disable කරමු. මේ දෙකම SEO වලට අදාළ options දෙකක්. අපි SEO වලට අදාළ දේවල් SEO plugin එක කරහා කරන එක වඩා සුදුසුයි. bricks එක ඒකට පාවිච්චි නොකර. එතකොට SEO වලට අදාළ හැම දෙයක්ම අපි වෙනම SEO plugin එක හරහා කරනවා. ඒක නිසා තමයි මම මේ දෙක disable කරන්නේ. ඊළඟට generate custom image sizes කියන එක මම enable කරනවා. මෙතනදී ඇත්තටම කරන්නේ අපි WordPress site එකට මොන හරි image එකක් upload කරාම ඒක එක එක sizes අපිට generate කරලා දෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට පේනවා මෙතනම image එකක් upload කරලා තියෙනවා bricks build එක පාවිච්චි කරලා. මෙතන බැලුවොත් එහෙම මෙතන අපිට බලා ගන්න පුළුවන් image sizes options කිහිපයක් තියෙනවා. මුලින්ම තියෙනවා full. ඒ කියන්නේ අපේ original size එක, ඊට පස්සේ medium, large, thumbnail. මේ ටික අපිට WordPress එකෙන් default එන options. ඊළඟට බැලුවොත් bricks large, bricks medium මේ විදිහට තව options කිහිපයක් ඇවිල්ලා තිනවා. මේ වෙවිලා තින්නේ අර අපි enable කරපු setting එකෙන්. ඉතින් මේ option වැදගත් වෙන්නේ අපි website එකට images upload කරද්දී අපි ලොකු image එකක් upload කරොත් ඒකේ size එක වැඩි. page එක load වෙන්න ලොකු වෙලාවක් ගන්නවා. අපිට ඇත්තටම එච්චර ලොකුවට image එක අවශ්‍ය නැත්නම් අපිට මෙතනින් පුළුවන් පොඩි image size එකක් select කරන්න. එතකොට page එක load වෙද්දී ඒ පොඩි image size එක තමයි load වෙන්නේ. ඒක website එකේ speed එකට වැදගත් වෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මේ bricks image size settings ටිකත් enable කරනවා. ඊළඟට smooth scroll කියන එක enable කරන්න scroll කරද්දී smooth විදිහට scroll වෙන්න. ඊළඟට query bricks data in search results කියන එකත් enable කරන්න. ඊළඟට තියෙන දේවල් මේ විදිහටම ඔයාලට තියන්න පුළුවන් මේ ටික. ඊළඟට query filters option එක තියෙනවා. මේකත් මම මෙතනදී enable කරන්නේ නැහැ. මේ query filters feature එක අවශ්‍ය නම් විතරයි මම මේ site වල enable කරන්නේ. දැන් මේ වීඩියෝ එකේදී අපිට bricks build එකේ basics තමයි අපි cover කරන්නේ. එතකොට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් WP සිංහල වෙබ්සයිට් එකේ මෙතන මේ තියෙන filters ටික හදලා තියෙන්නේ ඒ query filters කියන feature එක පාවිච්චි කරලා. ඔයාලගේ දැනුවත් වීමට. ඊළඟට අපිට custom authentication pages හදන්නත් පුළුවන් bricks build එක පාවිච්චි කරලා. නමුත් මම ඒකත් මෙතනදී cover කරන්නේ නැහැ. ඒ වගේම තව දෙයක් තමයි custom break points option එකක් තියෙනවා. මේක enable කරොත් අපිට custom break points set කරන්න පුළුවන්. ඒ මොකක්ද කියලා වදන්න නැත්නම් අපි website එක හදද්දී එක break points වලට හදන්න ඕනේ. කියන්නේ desktop එකට හරියන විදිහට responsive වෙන්න ඕනේ. tablet වලට, mobile වලට මේ විදිහට. ඉතින් defaultම bricks build එකේ එන settings කිහිපයක් තියෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඒ තියෙන break points සහ ඒකේ values මොනවද කියලා. ඉතින් අපිට ඕන පුළුවන් අපිට කැමති values එතනට දෙන්න. මේකත් මුලදී ඔයාලා worry වෙන්න අවශ්‍ය නැහැ. හරි. ඊළඟට අපි පහළට ගිහිල්ලා මේ ටික save කරගමු. හරි. ඊළඟට builder access කියන එකට આવොත් එහෙම මෙතනදී අත්‍තරම අපිට මොකුත් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනින් අපිට එක එක user roles වලට bricks build එකට access තියෙනවද නැද්ද කියන එක decide කරන්න පුළුවන්. ඊළඟට templates කියන option එකට ආවොත් templates වල අතරම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි remote templates, අනිත් ඒවා තමයි local නැත්නම් my templates කියන එක. දැන් අපි website එක හදද්දී එක එක parts තියෙනවා website එකට. header එක part එකක්, footer එක part එකක්, ඒ වගේම අපේ blog එකක් තියෙනවා නම් single post template එක. මම WP සිංහල website එකට ඇවිල්ලා blog කියන එකට ඇවිල්ලා මේ විදිහට blog post එකක් view කරනවා. එතකොට මේ single post type එක template type එකක්. ඊළඟට මේ blog කියන්නේ blog archive page එක. මේකත් එක template type එකක්. එතකොට website එකක මේ විදිහට විවිධ parts තියෙනවා. එතකොට මේ වගේ templates අපි save කරන්නේ මෙන්න මේ template කියන feature එක පාවිච්චි කරලා template එකක් විදිහට bricks build එකේ. ඉතින් ඒකට අදාළ options කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. මම සාමාන්‍යයෙන් template screenshots කියන එක on කරනවා. එතකොට අපිට බලන්න පුළුවන්
අපි සේව් කරපු ටෙම්ප්ලේට්ස් වල ස්ක්‍රීන්ෂොට් එකක්. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් මෙන්න මේ සෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ කියලා. එච්චරම ලොකු දෙයක් නෙමෙයි. යූසර් එක්ස්පීරියන්ස් එකට අවශ්‍ය වෙන දේවල් වැඩි හිතන්න එපා. ඊළඟට disable default templates කියනත් මම enable කරනවා. වැඩි හිතන්න එපා. මම මේක front end එකේ අපේ header template එක වගේ හදද්දී මොකක්ද කියලා කියන්න. ඒ ටික තමයි. ඊළඟට remote templates. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන third party අයගේ templates අපේ site එකට add කරලා තියන්න. එතකොට අපි වෙබ්සයිට් එක හදද්දී ඒ templates ටග් ගාලා import කරලා අපිට අපේ site එක හදන්න පුළුවන්. ඒකට සම්බන්ධ ඔප්ෂන් එකක් තියෙන්නේ. හරි මම සේව් දෙනවා. ඊළඟට අපි යමු build කියන ඔප්ෂන් එකට. පළවෙනි එක තමයි disable auto save. මම මේක disable කරනවා හැම bricks installation එකකදීම. මේකෙදි කරන්නේ අපි මොන හරි setting එකක් කරාම අපේ site එකේ automaticallyම bricks එකෙන් ඒක save වෙනවා. අපි manually මෙතනින් save button එක ඔබන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයා හිතයි ඒක හොඳයිනේ automaticallyම save වෙන එක අපිට අමතක වුණොත් save කරන්න ප්‍රශ්නයක් නේ කියලා. හැබැයි මගේ experience එක අනුව මේ auto save එක නිසා අපිට undo කරන්න ටිකක් අමාරුයි මොන හරි දෙයක් අපිට undo කරන්න ඕන. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් කළා ඒක වැරදි නම් අපිට පිටිපස්සට යන්න ඕන නම් control Z ඔබලා යන්න පුළුවන් පිටිපස්සට. නමුත් auto save වෙද්දී ඒ පිටිපස්සට යන්න පුළුවන් ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. ඒ හින්දා මම හැම වෙලෙම manually save කරනවා. control S ඔබලා manually save කරන්න පුළුවන්. ඉතින් ඒක නිකම් හුරු වෙලා තියෙන්නේ control S ඔබන්න. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට build mode එක, language එක මේ වගේ options කිහිපයක් තියෙනවා. ඊළඟට toolbar logo icon. ඒ කියන්නේ අපි bricks build එකේ ඉද්දී ඔයාලට පේනවා මෙන්න මේ bricks logo එක. මේක උඩ ක්ලික් කරාම කොහෙටද යන්න ඕන කියලා තමයි යහන්නේ. මම සාමාන්‍යයෙන් මේක setup කරන්නේ dashboard කියලා. එතකොට මම bricks build එකේ ඉද්දී මට ටග් ගාලා WordPress dashboard එකට යන්න ඕන නම් මට මේ link එක උඩ ක්ලික් කරාම හරි මම dashboard එකට අරන් යනවා. ඊළඟට control panel කියලා option එකක් තියෙනවා. මෙතන තියෙන දේවල් මේ විදිහටම තියන්න. මම සාමාන්‍යයෙන් ඒවා වෙනස් කරන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් පුළුවන් font families ඔයාගේ favorite ඒවා විතරක් පෙන්වන විදිහට setup කරන්න. නමුත් ඒකත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මම ඇත්තටම අපේම fonts upload කරනවා. මේකේ දීලා තියෙන Google fonts use කරනව වෙනුවට. අපි ඒක තව ටිකකින් බලමු. හරි. ඊළඟට canvas කියන එක මේකත් මම enable කරනවා disable element spacing කියන එක දීලා. මෙතනදී ඇත්තට වෙන්නේ අපිට padding add කරන්න පුළුවන් මොන හරි content එකකට. example එකක් දෙන්න මේ card කියන එකට මට මෙන්න මේ විදිහට mouse එක ගෙනිච්චාම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට mouse icon එක වෙනස් වෙනවා. මට මේ විදිහට padding එකක් add කරන්න පුළුවන්. ගොඩක් ලේසින්. හැබැයි මම කැමති නැහැ මේ විදිහට manually කැමති අපිට හිතෙන numbers වලින් padding add කරන්න. අපි design system එකකට හරියට මේක කරන්න ඕනේ මේ විදිහට කරන්නේ නැතුව. ඉතින් ඒකින්ද මම ඒකත් disable කරනවා. මේක disable කරාම අපිට මේ විදිහට spacing add කරන්න බෑ. ඊළඟට structure panel එකේ duplicate සහ delete කියන option දෙක මට ඕනේ. ඒකින්ද මේක enable කරන්න මතක් කරලා මේක enable කරාම ඔයාලට බලා ගන්න පුළුවන් duplicate සහ delete buttons දෙකක් අපිට මේ හැම element එකකටම add වෙනවා. ඉතින් අපි tag ගාලා duplicate කරනවා, tag ගාලා delete කරන්න පුළුවන් වෙනවා ඒ option දෙක තියෙන එකෙන්. ඊළඟට මේ option දෙකත් enable කරන්න. එතකොට අපි මොකක් හරි element එකක් උඩ click කරාම අපිට ඒ section එකට scroll වෙලා යනවා. ඒ වගේම expand වෙනවා ඒ section එක. ඒකත් user experience එකට හොඳයි. මේ ටික මේ විදිහටම තියන්න පුළුවන්. ඊළඟට මෙතන render dynamic data text on canvas කියන එක දෙන්න. ඔයා dynamic text එක එහෙම වැඩ කරද්දී ඒක useful වෙනවා. අනිකුත් දේවල් ඒ විදිහටම තියන්න පුළුවන්. ඊට පස්සේ save දෙමු. ඊළඟට තියෙනවා performance. performance tab එකට ආවම මුලින්ම තියෙනවා disable emojis. ඉතින් emojis අපිට සාමාන්‍ය website එකකට use කරන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකින්ද මම ගොඩක් වෙලාවට හැම site එකකදීම වගේ emojis disable කරනවා. ඊළඟට embeds ඕන disable කරන්න පුළුවන්. අපි මේක disable කරොත් අපිට YouTube videos වගේ දේවල් embed කරන්න බෑ. ඉතින් මේක ගොඩක් වෙලාවට මම disable කරන්නේ නැහැ. ඊළඟට තියෙනවා Google Fonts. අපි මෙතන custom fonts කියන එකට આવොත් එහෙම අපිට පුළුවන් අපේ custom fonts add කරන්න bricks builder එකට. එහෙම අපි add කරේ නැත්නම් අපිට Google Fonts ගොඩක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මම මේ heading එක උඩ click කරොත් style, typography, font family කියන එකට આવොත් ඔයාලට වෙනවා Google Fonts යටතේ අපිට Google Fonts හැම එකක්ම වගේ මෙතන බලා ගන්න පුළුවන් list එකක් විදිහට. නමුත් මේ විදිහට Google Fonts use කරන එක performance පැත්තෙන් එච්චරම හොඳ නැහැ. හොඳම දේ තමයි අපි custom fonts අපි Google Fonts නම් පාවිච්චි කරන්නේ. අපි use කරන font එක හෝ දෙක manually bricks build එකට custom fonts විදිහට upload කරන්න ඕනේ. එතකොට අපිට හොඳට performance අරගන්න පුළුවන්. ඒක නිසා මම Google Fonts මෙතනින් disable කරනවා. ඊට පස්සේ මෙතන disable chaining element and global class කියන එකත් enable කරන්න.
ඊළඟට මේ අනිකුත් තියෙන දේවල් ඒ විදිහටම තියන්න පුළුවන්. ඊට පස්සේ සේව් දෙන්න. ඊළඟට මේන්ටෙනන්ස් මෝඩ් එක තියෙනවා. මේකත් යූස්ෆුල් දෙයක් ඇත්තටම. අපි දැන් වෙබ්සයිට් එක හද ඉන්නකොට කවුරු හරි අපේ වෙබ්සයිට් එකට ආවහම එයාලට අපි බාගෙට හදලා තියෙන දේවල් පේන එක එච්චර සුදුසු නැහැනේ. ඔයාලට පුළුවන් මේක enable කරන්න. උදාහරණයක් විදිහට කමින් සූන් මෝඩ් එකට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ටෙම්ප්ලේට් එක හදලා ඒ ටෙම්ප්ලේට් එක මෙතනට සයින් කරන්න පුළුවන්. එතකොට මේ පේජ් එක තමයි කවුරු හරි ආවහම පේන්නේ. අපි මේක ඩිෆෝල්ට් තියලා මෙතන සේව් දුන්නොත් ඇඩ්මින් විදිහට ඔයාලට ප්‍රශ්නයක් නැතුව සයිට් එක පෙන්නනවා. හැබැයි මම මේක ඉන්කග්නීටෝ වින්ඩෝ එකකින් ඕපන් කරොත් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට කමින් සූන් කියලා පෙන්නනවා. pages මුකුත් access කරන්න බෑ. ඉතින් ගොඩක් useful feature එකක්. ඊළඟට API keys කියලා option එකක් තියෙනවා. අපි Adobe Fonts use කරනවා නම් Unsplash, Google Maps, Cloudflare, Turnstile මේ වගේ එක දේවල් වලට integrations වලට API keys add කරන්න පුළුවන්. ඒ වගේම custom code වලට වෙනම option එකක් තියෙනවා. අපි Brixbill එකකින් website හදද්දී විශේෂයෙන්ම advanced website හදද්දී අපිට එක codes add කරන්න අවශ්‍ය වෙනවා සමහර වෙලාවට. එතකොට අපි විදිහට code එකක් add කරාම ඒ code එක run වෙන්න නම් මම log out වුණා අර coming soon view එක අරගන්න ඕන නිසා මම ආයි log වෙනවා. ඉතින් ඒ code එක අපේ Brixbill එකේ run වෙන්න නම් අපි මෙතනින් enable code execution කියන එක enable කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කියන්න ඕනේ මොන user roles වලටද codes run කරන්න පුළුවන් කියලා. අපි සාමාන්‍ය admin ට තමයි access තියන්නේ. ඉතින් admin කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට save කරන්න පුළුවන්. ඒකෙන් තමයි අපි මොන හරි code එකක් add කරාම ඒකේ අපි code එකක් add කරද්දී එතන front end එකේ තියෙනවා මේක signature එකක් විදිහට sign කරන්න කියලා. අපි sign කියන බටන් එකට click කරාම ඒක ප්‍රශ්නයක් නැතුව run වෙනවා. අපි අතර මේ විදිහට code එකක් run කරද්දී ඒ මොකක්ද කියලා බලමු. ඉතින් මම recommend කරන අතර මුලදී ඔයාලට පුළුවන් මේක disable කරලා තියන්න. ඔය ඇත්තටම code එකක් පාවිච්චි කරන්න පටන් ගන්නකම්. ඉතින් මේක ඇත්තටම security එක පැත්තෙන් හොඳ නිසා තමයි මේ විදිහට option එකක් add කරලා තියන්නේ. මොකද custom code add කරනවා කියලා කියන්නේ පොඩි security risk එකක් තියෙන නිසා. ඉතින් මේ තියෙනෙත් ඒක ගැන තියෙන පොඩි notice එකක් ඔයාලට මේක dismiss කරන්න පුළුවන්. ඉතින් ඒ settings ටික තමයි අපි Brixbill එක install කරාම basically කරන්න අවශ්‍ය වෙන්නේ. අනිකුත් settings ඔයගේ අවශ්‍යතාවයන් අපි හදන website එක අනුව අපිට කරන්න පුළුවන්. ඒ වගේම අන්තිමට මෙතන custom CSS, header scripts, body scripts, footer scripts වගේ දේවල් අවශ්‍ය නම් ඔයාලට add කරන්න පුළුවන් මේ තියෙන settings area එක පාවිච්චි කළා. හරි. ඒ තමයි settings. ඊළඟට අපි ආවොත් එහෙම elements කියන tab එකට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Brixbill එකෙන් අපිට දීලා තියෙන elements ටික ඔක්කොම. ඒ කියන්නේ ඔයාලට පේනවා මේ තියෙන Brixbill එකේ front end එක. මෙතන අපිට elements ගොඩක් තියෙනවා. මේ elements පාවිච්චි කරලා තමයි අපි අපේ web page එක build කරන්නේ. එතකොට ඒ elements තමයි මේ තියෙන්නේ. ඔයාලට මෙතන usage යටතේ බලා ගන්න පුළුවන් එක element එකක් කොච්චර ප්‍රමාණයක් use කරලා තියෙනවද කියලා ඔයාගේ site එකේ. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය නම් පුළුවන් ඒවා disable කරන්න, hide කරන්න ඔයාගේ Brixbill එකේ. හරි. ඊළඟට අපි යමු custom fonts වලට. මොකද මට ඔයාලට පෙන්වන්න ඕනේ කොහොමද fonts upload කරන්න කියලා ඔයාගේ Brixbill setup එකට. ඒ වගේම දැන් අපිට font manage එකක් තියෙනවා. front end එකනුත් fonts add කරන්න පුළුවන්. ඔයාලට වැඩිදුර මෙතන කියවලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මෙතන front end එකේ ඉද්දී font manager කියන එකට આવොත් මෙතනට fonts add කරන්න පුළුවන්. ඔයාලට පේනවා Google Fonts වලින් fonts 1899ක් තියෙනවා. ඔයාලට කැමති එකක් ඕන නම් select කරන්න පුළුවන්. ඊළඟට standard fonts යටතේ අපිට තව fonts කිහිපයක් හම්බ වෙනවා. අපි අපේ Figma design එකට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි Poppins කියන font එක තමයි මේ site එකට use කරලා තියෙන්නේ. අපි use කරලා තිනවා Poppins එකේ ගොඩක් weights ඒ කියන්නේ 700 weight එක use කරලා තියෙනවා. ඒ වගේම normal 400 weight එක use කරලා තියෙනවා. එතකොට අපිට ඒව අවශ්‍ය වෙනවා medium එක use කරලා තියෙනවා. මේ මොනවද කියලා මම හිතනවා ඔයාලට idea එකක් ඇති කියලා. අපි font family එකක් ගත්තොත් එහෙම එක weights තියෙනවා. bold ඒ කියන්නේ සාමාන්‍ය 700 ඊට පස්සේ normal regular size එක. අපි 400 තමයි යන්නේ size එක. ඊට පස්සේ medium මේ විදිහට තියෙනවා. ඉතින් ඒ අපිට අවශ්‍ය වෙන ඒවා විතරයි අපි download කරලා අපේ site එකට add කරන්න ඕනේ. අනවශ්‍ය දේවලුත් add කරන එක performance වලට හොඳ නැහැ. ඉතින් අපි යමු Google එකට. ඊට පස්සේ search කරන Google Fonts කියලා. එතකොට මේ විදිහට Google Fonts open කරගන්න පුළුවන්. ඉතින් අපි මේ site එකේදී Poppins කියන font family එක use කරන්නේ. මේක තමයි font family එක. මෙතනදී මට ඕනේ 700. අතන මම get font දෙනවා. අපි ඔක්කොම ටික download කරගමු. මේ තියෙන්නේ ඒ font files ටික. මෙතනින් අපිට අවශ්‍ය වෙන්නේ bold කියන එක ඕනේ, regular කියන එක ඕනේ. regular කියන්නේ සාමාන්‍ය අපි body font එකට use කරන size එක. ඊළඟට medium කියන එක ඕනේ.
මම හිතන්නේ මේ තුන අපිට ප්‍රමාණවත්. මේන් හෙඩින්ග්ස් වලට අපි බෝල්ඩ් යූස් කරලා තින්නේ. මේ සාමාන්‍ය හෙඩින්ග් වලට රෙගියුලර් සයිස් එක යූස් කරලා තින්නේ වෙයිට් එක. ඒ වගේම මෙන්න මේ වගේ තැන්වලදී අපිට ඕන මීඩියම් එක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඒ තුන තමයි ඕනේ. ඔයාලට පේනවා සාමාන්‍යයෙන් 150ක් 155ක් වගේ තමයි කිලෝබයිට් වලින් ඒ ෆොන්ට් සයිස් එක. අපිට මේක ඇත්තටම ටිකක් ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. මම ආයෙත් එනවා Google එකට ඇවිල්ලා සර්ච් කරනවා TTF2 WOFF2 කියලා. WOFF2 කියන්නේ වෙබ්සයිට්ස් වලට ඔප්ටිමයිස් වුණ ෆොන්ට් ෆෝමැට් එකක්. අපිට පුළුවන් මේ TTF එක WOFF2 කියන ෆෝමැට් එකට කන්වර්ට් කරන්න මේ වගේ සයිට් එකක් පාවිච්චි කරලා. ඔයාලට තියෙන මේ සයිට් එකට ඇවිල්ලා අපි අර සිලෙක්ට් කරගත්ත ෆොන්ට්ස් තුන මේ විදිහට ඇඩ් කරන එක. ඊපස්සේ කන්වර්ට් දෙන්න. ඔයාලට පේනවා මෙතන දැන් කිලෝබයිට් සාමාන්‍ය 49කට 50කට වගේ අඩු වුණා. සාමාන්‍ය කිලෝබයිට් 100ක් විතර අඩු වෙලා තියෙන ෆොන්ට් සයිස් එක. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙබ්සයිට් එකේ ස්පීඩ් එකට. මේ තුනම මම ඩවුන්ලෝඩ් කරගන්නවා. හරි. ඊට පස්සේ WOFF කියන එකත් මට ඕනේ. ඒතර මම රිෆ්‍රෙෂ් කරනවා. මේ තුන ඩිලීට් කරමු. හරි. convert font TTF to WOFF. ආයෙත් මම අර ෆයිල්ස් තුන දෙනවා. convert download. හරි. දැන් එන්න ඔයාගේ Bricks build එකට ඇවිල්ලා custom fonts වලදී add new custom font කියන එක දෙන්න. ඊට පස්සේ title එක දෙන්න ඔයාගේ font එකේ නම. මම දෙනවා Poppins කියලා. මේක Poppins නිසා. මුලින්ම අපි size 400 කියන එක දෙමු. ඔයාලට ගන්න තියෙන්නේ මෙතන edit කියන එකට ක්ලික් කරලා ඔයාගේ අදාළ font formats තුනෙන්ම ලබා දෙන්න. අපිට දැන් මේ font formats තුනම තියෙනවා. ඔරිජිනලි අපි TTF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්ත Google එකකින් මම දෙනවා upload. මම ඔරිජිනලි ඩවුන්ලෝඩ් කරගත්ත TTF ෆයිල්ස් තුනම මම දානවා මේ විදිහට. ඊට පස්සේ regular කියන එක විතරක් select කරනවා මේක 400 weight එක නිසා. මේ විදිහට. ඊට පස්සේ add font variant Poppins එකේම ඊළඟට අපි medium එක add කරමු. අමුතුකුණා අපේ WOFF එක WOFF2 එක අප්ලෝඩ් කරන්නත් ඕනේ. WOFF එක add කරමු 400 weight එකේ downloads වලට. මේ විදිහට WOFF format එකේ versions තුන මම දෙනවා. ඊට පස්සේ මේක regular එක. ඊට පස්සේ OFF2 එකක් දෙනවා. හරි මේක regular එක. හරි එතකොට regular එකේ අපි versions තුනම add කරලා තියෙන්නේ. ඊළඟට medium එකේ මුලින්ම TTF file එක දැන් අපි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. මට තියෙන්නේ select කරන්න විතරයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඊළඟට WOFF ඊළඟට WOFF2 හරි ඊළඟට තව variant එකක් තියෙනවා. ඒ තමයි bold නැත්නම් 700 size එක format එක. TTF එක දැන් මුලින්ම WOFF ඊපස්සේ WOFF2 bold එක. මම මෙතනට වැරදි medium එක දීලා තියෙන්නේ. මම ඒක අයින් කරලා ආයි bold එක select කරනවා. හරි. ඉතින් මෙතන check කරලා බලන්න ඔක්කොම හරියට හරි variant එක add කළාද කියලා. ඊට පස්සේ publish කියන එක දෙන්න. හරි. දැන් ඔයා Poppins කියන එක custom font එකක් විදිහට add කරගෙන තින්නේ. දැන් අපි අර Google Fonts disable කරපු නිසා ඒක මොකුත් පෙන්වන්නේ නැහැ. typography වල font families වලට ගියාම අපි මේ upload කරපු Poppins එක විතරයි පෙන්වන්නේ. හරි. ඊළඟට අපිට Bricks එකේ වඩ බලන්න පුළුවන් sidebars කියලා option එකක් තියෙනවා. ඊළඟට system information සහ license කියන options ටික තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි Bricks build එක අලුතෙන් ඔයගේ WordPress site එකට install කරාම අනිවාර්යයෙන්ම ඔයා වෙනස් කරන්න ඕනේ settings ටික අපි කතා කරලා තියෙන්නේ. දැන් අපි ආරම්භයක් අරන් තින්නේ අපේ මේ dental clinic website එක හදන්න පටන් ගන්න Bricks build එක පාවිච්චි කළා. එහෙනම් මේ වීඩියෝ බලවට thank you. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු ඊළඟ step එක ගැන කතා කරන්න.